ඔබ දන්නවද අද නවම් පොහොය දිනේ සුවිශේෂී වැදගත්කම? එහෙනම් අද වීඩියෝ එකේ අවසානයේ තෙක් රැඳී සිටින්න. නිවනක අඩවිය. පළමු වැදගත්කම වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍ර ශ්‍රාවක තනතුර පිරිනැමීමයි. දෙවෙනි කරුණ අරහතුන් වහන්සේලා 259කගේ සහභාගීත්වයෙන් ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම. තුන්වෙනි කරුණ සියලුම පව් වලින් වැළකී කුසල් රැස් කරන ලෙස දේශනා කළ ඕවාද පාතිමෝක්ෂය දේශනා කළෙත් අදවැනි දිනකයයි. ඔබ සැමට තෙරුවන් සරණයි. මේ වගේ වටිනා වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න.